අද ලෝකේ භාෂාවන් ගැන කතා කරද්දී ලෝක දැනට භාවිතා කරන භාෂා සහ උපභාෂාවන් වල එකතුව 7159ක් පමණ වෙනවා. මහද්වීප අණුව භාෂා ව්‍යාප්තිය දක්වනවා නම් ආසියාව භාෂා 2310ක්, අප්‍රිකාව භාෂා 2169ක්, පැසිෆික් ඕෂනියා කලාපය භාෂා 1321ක්, උතුරු සහ දකුණු ඇමරිකාව භාෂා 1070ක් සහ යුරෝපයේ භාෂා 294ක් භාවිතා කරන්නට යනවා. වර්ෂ 2025 නොවැම්බර් වන විට Google සමාගම භාෂා 249කට පරිවර්තන සහාය දක්වන්නට යනවා. එම සංඛ්‍යාව අතර සිංහල භාෂාවද ඇතුළත් වෙනවා. නිකමට සිතන්න ලෝකේ මෙතරම් භාෂා ප්‍රමාණය 7000කටත් අධික භාෂා ප්‍රමාණයක් අතරින් දැනට පරිවර්තනය සඳහා Google සමාගම සහාය දක්වන භාෂා 249 අතර සිංහල භාෂාවද ඇතුළත් කර ඇත්තේ ඇත්තටම සිංහල භාෂාවේ ඇති වැදගත්කම ඔවුන් දන්නා නිසායි. සමහර භාෂාවන් තිබෙනවා අක්ෂර නොමැති. එය කතා කළ හැකි, නමුත් ඒටම අදාළ අක්ෂර පද්ධතියක් නැහැ. ඒ භාෂාවක් හිටියට කතා කළ හැකි, එම භාෂාවට අදාළ අක්ෂර පද්ධතියක් නැහැ. උදාහරණයකට ගෝලීය භාෂාවම බලන්න. එනම් ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවක් ලෙස කතා කෙරුවට ඉංග්‍රීසි භාෂාවට ඉංග්‍රීසි අක්ෂර නැහැ. ඇත්තටම ඉංග්‍රීසි අකුරු නැහැ. ඒ භාෂාවක් පමණයි. ABCD යනුවෙන් භාවිතා කරන්නේ ඒවා ඉංග්‍රීසි අක්ෂර නොවේ. ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ රෝම අකුරු වන අතර එය ලතින් අකුරු ලෙසත් හඳුන්වනවා. ඉංග්‍රීසි හෝඩිය පදනම් වී ඇත්තේ පුරාණ රෝම හෝඩියෙන් අනුවර්තනය කරන ලද ලතින් අක්ෂර මාලාව මතයි. රෝම හෝඩිය අකුරු 26ක් තිබෙනවා. ඒවා ඉංග්‍රීසි හා ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ තවත් බොහෝ භාෂාවන් ලිවීමට භාවිතා කරනවා. භාෂාවන් 7000ක් ඉක්මවා ලොව භාවිතා වුවත් ලේඛන පද්ධතිය ඇත්තේ 150-200 අතර සංඛ්‍යාවක් පමණයි. ඒ අනුව බලද්දී සිංහල භාෂාවට සුවිශේෂී අක්ෂර මාලාවක් තිබෙනවා. ඒ පුරාණ බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් උපුටා ගන්නා ලද අතර ස්වර 14ක්, ව්‍යංජන අක්ෂර 46ක්, ඇතුළු අක්ෂර 60ක් පමණ තිබෙන්නට යනවා. සිංහල භාෂාවට ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වා තිබෙන සාහිත්‍ය සම්ප්‍රදායක් තිබෙනවා. සිංහල භාෂාව තම නිර්මාණය කරන ශබ්ද සහ කාව්‍යමය රිද්ම සඳහා ප්‍රසිද්ධයි. ඒ වගේම සවන් දීමට ප්‍රියජනක භාෂාවක්. සිංහල භාෂාවට සංකීර්ණ ව්‍යාකරණ පද්ධතියක් තිබෙනවා. විභේදන අවසානයන් සහ ගෞරවනා පද්ධතියක් වැනි ලක්ෂණ තිබෙනවා. සිංහල භාෂාව ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර සාහිත්‍ය, කවි, ජනප්‍රවාද පිළිබඳ පොහොසත් සම්ප්‍රදායක් තිබෙන්නට යනවා. ඒ වගේම සිංහල භාෂාව නිකම්ම භාෂාවක් පමණක් නොවේ. එය ශබ්ද උච්චාරණ අභ්‍යාසයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එනම් වෝකල් එක්සර්සයිස් එකක්. එම නිසා සිංහල භාෂාව උච්චාරණය කරන කෙනෙක්ට ලෝකේ ඕනෑම භාෂාවක් එම රිද්මයට අනුවම ශබ්ද කරන්න, උච්චාරණය කරන්න හැකියාවක් තිබෙනවා. එයත් සුවිශේෂී කරුණක්. මේ අනුව බලද්දී සිංහල භාෂාව ලෝ විශිෂ්ට භාෂාවක් බව අපට නිසකවම කියන්නට ඕනෑ තරම් හේතු තිබෙන්නට යනවා.